හිතෙනවායි ආර්යවරුන්ගේ දේශනා මහා ශ්‍රේෂ්ඨයි. මුළු ලෝකෙම මිදෙනවා. දවසක මේ හැමෝම සංවරත්තේන සීලානම් කියන තැනට එනවා. ඔබ හැම දෙනාම නිවනින්ම සැනසීම ලබනවා. මොකද්ද මේ කියන්නේ? මේ සිත දකින්නකොට මේ සිත පොත දකින්න හිත අතීත වෙනකොට ඊගාව සිත විත්‍ය දකින්න සිතත් අතීත නම් වර්තමානිකෝ. අන්න බද්ධ කරත්න සූත්‍රයේ අතීත නාත්ව ගම්මේය නප්පටික්කංකේ අනාගත පච්චුප්පන්නංච යේ ධම්ම තත්‍ර විපස්සති. මේ සිතත් අතීත සිතත් ඊගාවස අයිනේන සිත අතීත සිත වෙලා දැන් වර්තමානිකෝ කකුලද හිත දැනෙන්නේ පොළවේද තද ගතිය දැනෙන්නේ කකුලේද තද ගතිය දැනෙන්නේ තද ගතිය කොහෙද තියෙන්නේ දැන් හුස්ම දැනනකොට හුස්ම බාහිර තොලාග්‍රේද දැනෙන්නේ හිතේද හිතට දැනෙන සංඛාර ඔබ සංඛාර පැත්තෙන්ද දන්නේ සබ්බ ඔබ දන්නවා සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාම් සික්කති ඒ වගේම සබ්බකාය පටිසංවේදී වගේම චිත්ත සංකාරම් පරිසංවේදී අස්සසිස්සාම සික්කති පස්සසිස්සාම හිතේද මේක තියෙන්නේ කායේද රූපේද අන්තේද නාමයේ අන්තේද නැත්තම් පොළවේද තියෙන්නේ කකුලේද තියෙන්නේ කොහෙද මේ තද ගතිය තියෙන්නේ රූපේ අන්තේද නාමයේ අන්තේද හිතේද තියෙන්නේ කොහෙද තියෙන්නේ රූපෙනුත් මිදලා නාමෙනුත් මිදලා මජ්ජේ ඥානං කියන තැනට එනවා යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ සේද සිම්බනි මජ්ජගා කියන තැනට එනවා යෝ උබ අන්ත දෙකෙන් මිදලා යෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති අන මැද අඳුන ගන්නවා මජ්ජේ ඥානය කියන තැනට එනවා යෝ බන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ අන්න වූ මහා පුරුෂයෙක් වෙනවා සේද සිම්බනි මජ්ජගා එයාගේ මේ කොන් දෙක ගැට ගැහෙනවා සිම්බනි වෙන්නේ නැහැ ඔහු දෙකෙන්ම මිදෙනවා බාහිරනුත් මිදෙනවා රූපයන්තෙනුත් මිදෙනවා නාමයන්තෙනුත් මිදෙනවා අන්න පච්චේ පරිග්ඝා ඥානය උට අවදි වෙනවා ඔහු දන්නවා මේ සිත එළියෙත් නැහැ ඇතුළෙත් නැහැ ආලෝකයක් නැතුව ඔබට දෙයක් පේන්නේ නැහනේ දැන් ආලෝකේ නැත්තම් කළුවරයිනේ දැන් ඔබට මොකුත් පේනවද ඔබ ඉන්න කාමරේ තියෙන කිසි දෙයක් ඔබට පේන්නේ නැහැ ආලෝකේ නැත්තම් දැන් ආලෝකය આવොත් ඔබට හැමදේම පේනවා ඒ කියන්නේ පේනවා කියන හිත මේ ආලෝක සිත ඇති වෙන්නේ ආලෝකේ තියෙන නිසා එහෙනම් මේ හිත අයිති ආලෝකෙට මේක මහා පුදුම කතාවක් ඔබේ සිතේද හිත තියෙන්නේ බාහිර ආලෝකයේද හිත තියෙන්නේ අවුත්තා සම්භූතං උත්තානම් භවිෂති පේර නොතිවි මේක අට ගන්නවා ඒ වගේම තමයි හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති මේ ආලෝකය කියන හේතුව ඇතුළොත් තමයි හේතුම් පටිච්ච සම්භූතා ඒක හේතු නිසා යටගන්නේ පේනවා කියන ආලෝකේ නිසා හටගත්තේ එළියේ තියෙන දේ පෙවුනේ එහෙනම් හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා ආලෝකේ නැති වෙච්ච ගමන්ම පේන එකක් නැති වෙනවා එහෙනම් මේ පේනවා කියන හිත ඇතුනේ ආලෝකේ නිසා එහෙනම් ඒකයි තියෙන්න ඕනේ එළියටයි ආලෝකෙටයි මේක හරි පුදුම කතාවක් හිත තියෙන්නේ කොහෙද දැන් මේ කය හිතක් තියෙනවා. දැන් කය අපිට පේන්නේ තැස් දෙකෙන්ම. එහෙනම් මේ කයත් මගේ හිතේමයි තියෙන්නේ කයත් තියෙනවා කියලා. මේක මගේ රූපය කියලා මගේ හිත කියන්නේ. එහෙනම් මේ රූපයයි මගේ හිතනේ කියන්නේ. ඒතකොට හිතට මේ රූපේ ඕන දෙයක් හිතට පේන්නලා කියතකිනේ මේකයි වාගේ කියලා. ඒතකොට මේක මේකප් කරොත් හරි වෙනස් වෙන්නේ. එතකොට මේ රූපේ ඔබගේද? මේ වගේ ඔබගේ හිතේ විඥානයේ මේ හැමදේම කියන්නේ ඔබගේ සිත අපි ඇසුරු කරන චිත්ත සංඥා ලෝකයක අපි අතරමං වෙලා. ඇත්තටම මේ රූපේ මගේද? ඒතකොට රූපේ තුල ඔබ නැති වෙනවා. ඒතකොට රූපං අත්තතෝ සමුනුප්පස්සති. රූප වත්තං වා අත්තතෝ සමුනුප්පස්සති. රූපස්මින් වා අත්තානං සම අත්තනීවා රූපං සමුනුප්පස්සති කියලා කිව්වේ. රූපේම ආත්මයයි, ආත්මේම රූපයයි. රූපේ තුල ආත්මය තියෙනවා. ආත්මේ රූපේ තියෙනවා කියප එක බොරුවක් වෙනවා. අයි මේක හිතේ බාහිරින් මිදෙනවා. කායानुපස්සනාව වඩන්නේ බාහිරින් මිදෙන්නයි. කායේ කායानुපස්සී විහරණයටයි එන්න ඕනි. විහරණේ නම් කයෙන් කය මිදෙන්න ඕනි. අන්න සත්‍ය ඥානය ඔබට දකිනකොට හැම දෙයක්ම ඔබ බාහිරින් මිදෙනවා. එද කෙනාට සුවහන් වෙනවා කියනවා. අන්න ඔබට බාහිරත් එක්ක ගැලෙන්නේ ඇටෙන්නේ නැහැ. ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම් බාහිරත් එක්ක ඔබට මේ කාමරා ඔබට තේද කාමරාගයක් පටිගරාගයක් නෑ. අන්න කාමරාගයයි පටිගයයි නැති වෙනවා. අන්න ඔබට
සකදාගාමී භූමිය බාහිරින් මිදෙනකොටම ඔබට මේ දෙකම ඔබට දැනෙනවා. ඊට පස්සේ අනාගාමී භූමිය ඔබට හිතේ දෙයක් තියෙනවද? හිතේ දැන් ඔබ කියන මේ පොතක් තියෙනවා කියලා ඔබ දැන් හිතේනේ තියෙන්නේ සම්මුති නමන්නේ පොත කියන්නේ. එතකොට අතීතේ සම්මුතියක් නෙමේක. දැන් සංඥා පොත කියන සංඥා. එතකොට දැන් එළියෙන් පොත හම්බ වෙන්නේ නැහනේ. පොත කියන දෙයක් එළියේ නැහනේ. එතන මොකක් හරි හතරම භූතරේ ඔබ කැමති විදිහට හිතුවත් ඒකක් නැහනේ. හරි. එතකොට හිතෙත් එහෙම එකක් නැහනේ. එතකොට පොතක් කොහෙද තියෙන්නේ? එතකොට දකින්නේ මොකක්ද? එතකොට මොකද්ද වෙන්නේ? ඇත්තටම හිතෙත් පොතක් නැහැ කියන්නේ. ඔබ හීනයක් දකිනවා. ඔබ හීනෙන් යනවා විහරමාදේවි. ඔබ හීනෙන් යනවා අපි තුන් රුවන්වැලි මහසෑයට. ඔබ හීනෙන් ගොඩ වඳිනවා. ඔබ හීනෙන් හීනේ ඔක්කොම තියෙනවද? හීනේ තුල දකින්න කිසි දෙයක් නැහැ නේද? නැගිටිනකොට කිසි දෙයක් නැහැ. ඇත්ත ලෝකෙත් ඔබ දකින්න සිතේ තියෙනවා කියන්නේ සිතේ ඇත්තටම බාහිර නැහැ හිතේ තියෙනවා කියන්නේ හීනයක් වගේ. හීනේ තුල කිසි දෙයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔබ හිතිනුත් මිදෙනවා. ඔබ සත්‍ය දකින මේ ඥානෙට මේක දකින්නේ. මේ සිතුවිලි නෙමෙයි මේවා ඥාන ඔබට දැනෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔබ බාහිරිනුත් මිදලා හිතිනුත් මිදලා කියන්නේ අනාගාමි. ඔබ අනාගාමි කියන්නේ ඔබ බාහිරිනුත් නැහැ, හිතුනුත් නැහැ. ඔබ බාහිරාන්තේ මේ අන්ත දෙකෙන් මිදලා අන්න අජ්ජත් බහිද්දා කියන තැන් දෙකෙන් ඔබ මිදලා අන්ත දෙක අඳුනගෙන කොන් දෙකෙන් මිදලා. දැන් ඔබ අන්තරීක්ෂයේ අන්තර් විශ්වයේ සිතාට ගන්නේ. අන්තර් විශ්වයේ ඔබ ඇවිදින ඔබට සිත දැනෙන තැනක් නැහැ. සිතක් කියලා දෙයක් නැති වෙනවා. ඔබ සිතින් මිදිලා ඔබ බාහිරිනුත් මිදිලා අනාගාමි න ආගාමි නැවත උපදින්න ඔබට ලෝකයක් නැහැ. ඔබ වැරෙන්න ලෝකයක් නැහැ කියලා දැනගෙන ඔබ සත්‍ය දැනගෙන යනවා. ශක්තිය උපදින්නේ නැහැ විඤ්ඤාණ ධාතුව සකස් වෙන්න හේතු නැහැ. න ආගාමි රහත් භාවයට යන්න තව ටිකක් දුර පැහැදිලි කරන්න තියෙනවා. රහත් භාවයට යන්න අපිට පැහැදිලි කරන්න තව තියෙනවා විශාල ප්‍රමාණයක්. මේක පුබ්බේනවාසනුස් ඥානෙ තුතුප්පහත ඥානෙ ඔබ මේ සිත මේ දකින්න පොත දකින්න සිත ඊගාව දකින්න බිත්තිය දකින්න සිත මේ පොත දකින්න සිතත් අතීත සිතක් වෙනවා චුති උප්පත්ති ඥානෙ මේ දකින්න හිත ඇත්ත දකින්න එක චුතුප්පහත ඥානෙ තියෙනවා නමුත් ඔබ මෙතන පොත දකින්න හිතන මේ බිත්තිය දකින්නේ බිත්තිය අතට පොත දකින්න හිත පොතක් නැති වෙනවා බිත්තිය දකින්න තැනත් බිත්තියක් කියන එකක් නැති වෙනවා ඒ තැන තියෙන පුබ්බේනවාස ඥානෙ හට ගන්න සිත්වල ඇත්ත දකින්න තැන චුතුප්පහත ඥානෙ ඇති වෙන එක සිතේ ඇත්ත දකින්න ඒ හැම සිතකම ඇත්ත දකින්න එක පුබ්බේ නිවාසානුස්සති ඥාන ඊට පස්සේ ඔබ බලන්න මේ ක්ෂණික සිතේ මේ සේරම පේනවා ඔබ බලන්න ආසවක්ඛ්‍යා ඥානෙ මේ විදිහට දකින්නකොට ඔබ එන හැම අරමුණකටම ප්‍රතිපදාව පිහිටනවා නම් ඔබේ දැනීමක් තියෙනවා මේ ලෝකේ වටිනවා හොඳයි කියන ආත්මීය දැනීමක් ඔබට ඥානෙට අසු වෙනවා අන්න ඒක ජීවීමක් ඡේවීමක් ඔබට දැනෙනවා මේ සත්‍ය පෙන්වන කෙනාට පමණයි දර්ශන සමාපත්තිය ඇති කෙනාට පමණයි මේක සිද්ධ වෙන්නේ අන්න ඒ කෙනා සත්‍ය කෘත්‍ය කෘතඥාණයට එනවා ඒ කෙනාට කෘත්‍ය තියෙනවා දැන් එනේ හැම එකම ස්කන්ධයේ උදේවය දකින්නවා කියන්නේ මේකමයි ස්කන්ධය කියන්නේ විදීම හැදීම දර ගැනීමනේ ඒකම තමයි මේ උදේවය දැන් ඇති වෙනව නැති වෙනව දකින්න පොත කියන එක ඇති වෙනව දකින්නම තමයි එකම කතාව මේ තියෙන්නේ ස්කන්ධයේ උදේවය දකින්නවා කියන්නේ ආර්යකාන්ත සීලේ ආර්යවරු රකින්න සීලේ මේකයි ආර්යවරුන්ට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ආර්යවරුන් ක්‍රියාසිතක තියෙන එකයි. උන්ට කර්මයක් පණවන්න බෑ.